යසෝදරාව ගැන නරක වචනයක් කියවනේ දේවදත්තවත් කියලා නැහැ. යසෝදරාට දේවදත්ත නැගණිය කියලා කතා කරන්නේ. මේ තුන් ලෝකෙම යසෝදරාවට බැනපු එක්කෙනෙක් වන්නේ. මේ ශාසන ඉතිහාසයේම යසෝදරාවට නරක වචනේ කියපු එකම කාන්තාව සිවුරක් දාගෙන මේ බුද්ධ ශාසනයම පිළිටියන්නේ. ඔය සිල්මෑන් ඔයාගේ වැඩසටහනට ඇවිල්ලා තමයි ඔව් අෂ්ටගරු ධර්ම උගන්වන්නම ඕන. මං ආවෙම මේ මෑණියන්ට අෂ්ටගරු ධර්ම උගන්වන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රජාපතියට බුද්ධ ශාසනය දුන්නේ මේ අට පිළිගන්නව නම් විතරයි. දිවි හිමියෙන් මේක කඩන්න බෑ. පළවෙනි එක තමයි උපසම්පදා වෙලා භික්ෂුණිය අවුරුදු 100ක් ගියත් එදා උපසම්පදා වෙච්ච හාමුදුරන් වහන්සේට වඳින්න ඕන. පළවෙනි එක කඩන්නව බෑ. ඒකත් එක තමයි යාළුවට මහානකම තියෙන්නේ. ඊළඟට භික්ෂුන් නැති ආවාසෙ වස්වසන්න බෑ. දෙක තුන්වෙනි එක තමයි මාසෙට දවස් 15කට සැරයක් කාරණා දෙකකට භික්ෂුන් ගාවට යන්න ඕන. එකක් තමයි උපෝසතේ කරන්නයි අවවාද ගන්නයි. ඒ කියන්නේ දවස් 15ට භික්ෂුණියක් අවවාද ගන්න ඕන. ඊට පස්සේ මේ පවාරණය කරන එක භික්ෂු භික්ෂුණී දෙපිරිස අතරම කරන්න ඕන. ඊළඟට ගරු ධර්මයක් බරපතල සිල්පද හානියක් වුණොත් භික්ෂු භික්ෂුණී දෙගොල්ලෝ අතරම සිල් පිරිසිදු කරගන්න ඕන. ඊළඟට විකාල භෝජනයේ 6 වෙනි විදිහට තියෙන සිල්පද 6ක් අවුරුදු 2ක් එක දිගට කඩන්න නැතුව ඉඳලා තමයි උපසම්පදාව ගන්න ඕනේ. ඒ භික්ෂුණියකට උපසම්පදාව තියෙන්නේ ඉස්සෙල්ලා භික්ෂුණීන්ගෙන් උපසම්පදාව ආරම් ආයේ පස්සේ දෙවෙනි වතාව භික්ෂුන්ගෙන් උපසම්පදාව ගත්තොත් තමයි උපසම්පදාව දෙන්නේ. ඔව් ඔව්. නැත්නම් ආමුදුරන්ගේ විතරක් නෙවෙයි. හරිද? ඒක දිවි හිමියෙන් ආරක්ෂා කරන්න ඕන. ඊළඟට තමයි මේ බලන්න න කේනචි පරියායන භික්ඛුනියා භික්ඛු අක්ඛෝසිතබ්බෝ පරිභාසිතබ්බෝ කිසිම හේතුවක් මත භික්ෂුවකට ආක්‍රෝෂ පරිභව කරන්න බෑ. ඒක දිවි හිමියෙන් රකින්නට ඕන. ආනන්ද අටවෙනි කාරණා තමයි ආනන්ද අද ඉඳලා භික්ෂුන්ට ඕන තරම් භික්ෂුණීන්ට කරුණු කියන්න පුළුවන්. කිසිම හේතුවක් නිසා භික්ෂුණීන්ට සංඝයාට කරුණු කීම වහලා තියෙන බුද්ධ ශාසනය. ඔන්න ඔය අට ඔය මෑණිවරුන් නිතර කිව්වනම් මම මේ වැඩසටහන අවසන් කරන්න කලින් ඔයාගෙන් ඉල්ලීමක් කරන්න කැමති වැඩසටහනක්. දැන් ඔයා බෞද්ධයෙක්. හරිද? ඔයාගේ වේදිකාව හදලා තියෙනවා මෙයින් හාමුදුරු රන් වෙනවා, ගෑනු බයිනවා, අරග ගන්නවා ඔක්කොටම. හරිද? ඔයාගේ වෘත්තිය ඔයා හොඳටම කරනවා වෙන්න පුළුවන්. ඔයා බෞද්ධයෙක් වශයෙන් බුද්ධ ධර්ම වෙනුවෙන් ඔයා මොකද්ද ඔයාගේ දක්ෂතාවයෙන් කරන්නේ? ඔයාලා මේ බුද්ධ ශාසනය දියුණු සංඝයාගේ සමගිය පිණිස ඊළඟට බුද්ධ ශාසනය පිණිස ඔයාගේ දක්ෂතාවයෙන් ඔයා යමක් කරන්නකෝ. මම ඒක ඔයාගෙන් ඉල්ලා හිටිනවා. මොකද මේක මෙච්චර බෝම්බේ වගේ පැතිරිලා යන්නේ ඔයාගේ මාධ්‍යයේ තියෙන දක්ෂතාවය නිසා. ඒ නිසාමයි මෙතෙන් ආවේ. නැත්නම් පෞද්ගලික ගත්තොත් මම ඔයත් එක්ක කතා කරන්න කැමතිම නැති කෙනෙක්. හේතුව මම අපි අවුරුදු 20යි ලොකු ස්වාමීන් වහන්සේ අපි පුහුණු කළ තියෙන වාද කරන්න නෙවෙයි. විවාද කරන්න නෙවෙයි, චෝදනා කරන්න නෙවෙයි, ඇඟිල්ල දික් කරන්න නෙවෙයි. ඉතින් නුසුදුසුම තැනකට මට ඉන්න වුණා ඔයා නිසා. එදා ටීවී එකේ වැඩසටහන කළේත් ඔයාව මං අරින්න ඕන නිසාමයි. නමුත් ආයේ මෙතෙන්ම සෙට් වුණා. නමුත් මම සෙට් වෙන්න වුණා. නේ එහෙම. ඉල්ලීමක් කරන ඔයාගේ දක්ෂතාවයෙන් බුද්ධ ශාසනයේ සමගිය පිණිස, ආම්දුරුන්ගේ සමගිය පිණිස මොන හරි වැඩසටහනක් කරන්න මං ඇත්තටම ඉල්ලා හිටින දෙයක්. අපිට ඕනේ ඇත්තටම ආම්දුරු ගහ ගන්න දෙයක් නෙවෙයි. හරිද? මේක සමගිය කළා මේක මේ බුද්ධ ශාසනය දියුණුවට අපි මොන හරි කරමුකෝ. මේ නිකන් මේ ගෑනු කෑක ගහ යනවා මේ මුන්ට කටාරින්න ලැබුණේ භික්ෂූන් තුල පවර එකේ මොන හරි ප්‍රශ්න යන්නේ. උපාසක මේ බුදුරුන්ගේ මේ පවර එකේ තියෙන මොකක් හරි ප්‍රශ්න යන්නේ නේ. ඉතින් ඒ නිසා අපි එකතු වෙලා බුද්ධ ශාසනය දියුණුවට කටයුතු කරමු. අසමගි සංඝයා කතා කරලා මේක සාකච්ඡා කරලා විසඳමුකෝ. මම නම් කැමතියි. ලොකු ස්වාමීන් වහන්සේ කැමතියි.